පල්ලෑ වලට ගියා. ගෙදර යන ගම. පන්දම මාරු වෙලා වගේ. විකාර කතා ගන්න එපා අයියේ. පෙරට ගිහින් අනිත් පැත්ත ඇරෙද්දි කලවර වෙන්න. දැන් ඉතින් මේ පන්දම පත්තු කරගත්තා පේන්නේ නැහැ නේද මං ගිහින් එන්න. අලි එහෙම ඇති පොඩ්ඩක් පරිස්සමෙන් යන්න. අම්මෝ බං මේ නාගත්තා. අර විනාඩියක් දැන් සූට් එකක් දාගෙන මේ මොකද ඔය නිකන් උඹේ ඔළුවේදි මිලා වගේ. මගේ? ඔව්. ආ පිඟානයි පොල් බෑවයි අතර මොන මගුලක්ද උඹ කරන්නේ? ඒක තමයි මාත් බැලුවේ. පොල් බෑයයි පිඟානයි හරි. තලේ නෑ. ඔය ඉස්සරහ තියාගන්න ඕන එක පිටිපස්සේ තියාගෙන හරියනවද කංසජිතෝ? නිකන් ආතල් දෙන්න එපා. මොන මගුලක්ද බං මෙතනලා කරන්නේ මම කිව්වනේ ගේට්ටුව වරන් ඵලයන් කියලා. ඈ? මේ උඹලා ගෙදර නේද බං? අඩෝ මම හිතන් හිටියේ රේල් ගේට් එක කියලා බං. දැන් ආයේ මගුලක් බලන් ඉන්නවද යමන් ගේ ඇතුළට? හරි හරි. දැන් යෝගේ ගේට්ටුව ඇරෙන්න එපා. ඒ පරිස්සමට බලයන් කෝච්චියේ යයි. කාපු ටික අවුලක් නෑ. අර අන්තිමේට අර කට වහගෙන අර පොඩි ලී කෑල්ලකින් කාපු එක තමයි චුට්ටක් අවුල්. මොකද්ද බං උඹ කෑවේ? ඇයි අර අතින් වහගෙන අර චූටි ලී කෑල්ලක් කාපු එක? ටූත් පික් එක? ඒක වෙන්න ඕන. කොහෙද මේ බත් එකක්වත් ඉතුරුන්නේ නෑනේ අන්තිමේට ගුලියක් කටේ දාගෙන. යකෝ බු ටූත් පික් එකක් කෑවද? ගින්දර ටිකක් නෑනේ. සිගරට් එකක් තියෙනවා පත්තු කරගන්න. සිගරට් එක ඉවරලා නේ. මොකෝ බං මං රෙදි ටිකක් වන්ලාව. උඹ තාම තේ ගත ගන්නවනේ. තේනන් තිබහයි සරීන්නක සෑහෙන වෙලාවක ඉඳලා මේ එන්නේ කහට එන්නේ. ඈ? කහට එන්නේ? කොදියම් බල? Oh shit! මොකද්ද බං? මේ කාඩ්බෝඩ් එක ඔබ ඉන්නේ නැතුව මේකේ හරි පැත්ත ඔබ අහංකෝ. එහෙම. උඹ දැන් සිංහල හඬ කවුප් එකක් නේ ගෙනාවා කියලා කිව්වේ. ඔව්. ඔය සිංහලෙන් කතා කරා. ඉතින් බං සිංහලෙන් හඬ කවලා තියෙන එකට උඹ මොකටද සිංහල සබ්ටයිටල් දාලා කතාව බලන්නේ? Oh shit! මේ සිගරට් එක ගන්නවත් බං. සිගරට්? කෝ? අම්බලා මනි සිගරට් ටිකත් ටික. මංගල්? ඔව් ගනි. පත්තු කරා. මං ටක් ගාලා පම්පයක් දාලා එන්නද? මොකද ඔබ කියන්නේ? මං කියන්නේ අර එනින්ද මං කැවුම් ගඩේ. මේ අනේ මේ කැවුම් අත්තක කැවුම් තමයි අත්තක. මං ටක් ගාලා පම්පයක්